ඔයා කවදා හරි හිතලා තියනවද අපි මැරෙන ඒ අන්තිම තත්පරේ ඇත්තටම මොකද වෙන්නේ කියලා? අපි හැමෝම හිතන් ඉන්නේ දොස්තර මහත්තයෙක් ඇවිල්ලා ටයිම් ඔෆ් ඩෙත් එක සටහන් කරගත්තම ඔක්කොම ඉවරයි කියලා නේද? හුස්ම නතර වුණා, හાર્ට් එක නතර වුණා, එච්චරයි. ඒත් මම ඔයාට කිව්වොත් දොස්තරලා ඔයාව මැරුණා කියලා කන්ෆර්ම් කළාට පස්සෙත් තව විනාඩි කිහිපයක් යනකම් ඔයා ඇත්තටම මැරිලා නැහැ කියලා. ඔයාගේ හાર્ට් එක නතර වුණාට ඔයාගේ මොළයේ ඇතුළේ ලොකු පාටියක්, ලොකු සිදුවීමක් තාමත් වෙමින් පවතිනවා කියලා කිව්වොත්. ඔව්, අද අපි කතා කරන්න යන්නේ මරණය ගැන නෙමෙයි. මරණයෙන් පස්සේ ලැබෙන ඒ අන්තිම බෝනස් මිනිත්ස් කිහිපය ගැන. මේ වීඩියෝ එක ඉවර වෙද්දී මරණය ගැන ඔයාට තියෙන බය පුදුමයකට පෙරලෙයි. සාමාන්‍යයෙන් මිනිස්සෙක් මැරුණා කියලා තීරණය කරන්නේ හදවතේ ක්‍රියාකාරීත්වය නතර වුණාම. මේකට කියන්නේ ක්ලිනිකල් ඩෙත් කියලා. ඒ කියන්නේ ලේ පොම්ප කරන එක නතර වෙනවා. ඒත් විද්‍යාව දියුණු වෙද්දී හොයාගත්ත පුදුම හිතන දෙයක් තමයි හાર્ට් එක නතර වුණාට පස්සෙත් අපේ මොළය තව විනාඩි කිහිපයක්, සමහර විට විනාඩි 10ක් 15ක් යනකම් ඇක්ටිව් වෙලා තියෙනවා. නිකන් ඇක්ටිව් වෙලා තියෙනවා විතරක් නෙමෙයි, වෙනදාටත් වඩා වේගෙන් හරියට අපි හොඳටම අවධානයෙන් වැඩක් කරන වෙලාවක වගේ බ්‍රේන් වේව්ස් වැඩ කරනවා. දැන් ඔයාලට හිතෙන්න ඇති ඇයි දෙයියනේ මැරුණට පස්සේ බ්‍රේන් එක වැඩ කරන්නේ? ඒ වෙලාවට මොනවද අපිට පේන්නේ? මොනවද අපිට දැනෙන්නේ? මේ කතාව පටන් ගන්නේ අහම්බයකින්. කැනඩාවේ වෛද්‍යවරු කණ්ඩායමක් හිටියා අවුරුදු 87ක් වයස රෝගියෙක්ට ප්‍රතිකාර කරන්න. මේ රෝගියාට තිබුණේ එපිලෙප්සි කියලා ලෙඩක්. ඉතින් දොස්තරලා කලේ මේ රෝගියාගේ මොලේ තරංග මනින මැෂින් එකක් එයාට සවි කරපු එකක්. ඒත් අවාසනාවන්ත විදිහට මේ පරීක්ෂණය අතරතුරදී මේ රෝගියාට හાર્ට් ඇටැක් එකක් ඇවිත් එයා මිය යනවා. හැබැයි මැෂින් එක නතරුනේ නැහැ. ඒ මැෂින් එකේ රෙකෝඩ් වුණ දත්ත දැකලා මුළු ලෝකෙම විද්‍යාඥයින් පුදුම වුණා. මොකද දන්නවද? හાર્ට් එක නතර වෙලා තත්පර 30කට පස්සෙත් එයාගේ මොලේ ගමා ඔසිලේෂන්ස් කියන තරංග වර්ගයේ උපරිම වෙලා තිබුණා. සරලවම කිව්වොත් මේ ගමා වේව්ස් කියන දේ අපේ මොලේ ඇති වෙන්නේ අපි ඊටාම ගැඹුරු කල්පනාවක ඉන්නකොට. හරිම අවධානයෙන් දෙයක් මතක් කරනකොට. එහෙමත් නැත්නම් භාවනා කරද්දි වගේ වෙලාවක. ඉතින් ප්‍රශ්නේ තමයි හાર્ට් එකත් නතර වෙලා මැරිලා ඉන්න මිනිස්සෙක් කොහොමද මෙච්චර ඇක්ටිව් විදිහට කල්පනා කරන්නේ? එයා මොනවද ඒ වෙලාවේ දකින්නේ? ඔයාලා අහලා තියෙනවද life flashing before my eyes කියලා කියවනක්? ඒ කියන්නේ මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි Tamanගේ මුළු ජීවිත කාලයම ෆිල්ම් එකක් වගේ ඇස් ඉස්සරහම ඇවිල්ලා පේනවා කියන එක. අර කැනඩාවේ වෛද්‍යවරු හොයාගත්ත දේත් එක්ක බලද්දී විද්‍යාඥයින් දැන් විශ්වාස කරනවා මේ කතාව ඇත්තක් වෙන්න පුළුවන් කියලා. ඔයා මිය ගියත් ඔයාගේ මොළය අන්තිම වතාවට ඔයාගේ ජීවිතේ වටිනාම මතකයන් ඔයාගේ මෙමරි ෆෝල්ඩර් එකකින් එළියට අරන් ප්ලේ කරනවා වෙන්න පුළුවන්. නිකන් හිතන්න. මේ වෙලාවේ ඔයාට ඔයාගේ අම්මා ඔයාව පුංචි කාලේ වඩාගෙන හිටපු විදිහ පේන්න පුළුවන්. ඔයා ඉස්කෝලේ යද්දි යාළුවෝ එක්ක ගෙවපු පිස්සු කාලේ පේන්න පුළුවන්. ඔයාගේ පළවෙනි ආදරේ, ඔයාගේ දරුවෙක් මුලින්ම තාත්තා නැත්නම් අම්මා කියපු ඒ මොහොත. මේ හැමදේම එකපාර හරිම පැහැදිලිව ෆිල්ම් එකක් වගේ පේනවා කියලායි කියන්නේ. ඇයි අපේ මොලේ මෙහෙම කරන්නේ? සමහර විද්‍යාඥයන් කියන විදිහට මේක මොලේ විසින් අපිව සංසුන් කරන දෙයක්. මරණය කියන්නේ අපේ ශරීරයට ලොකු කම්පනයක්නේ. ඉතින් ඒ වේදනාව, ඒ බය නැති කරන්න මොලේ විසින් අපිට ලස්සන හීනයක් පෙන්වන වගේ වැඩක් මේක. හරියට බය වෙන්න එපා. ඔයාගේ ජීවිතේ ලස්සනයි. දැන් සැහැල්ලුවෙන් යන්න කියලා කියනවා වගේ. ඉතින් මේ කතාවෙන් අපිට ගන්න තියෙන වැදගත්ම දේ මොකක්ද? අපි මැරෙනකොට අන්තිම විනාඩි කිහිපේ අපේ ඇස් ඉස්සරහා මැවිලා පේන්නේ highlight reel එකක් නම්. ඒ කියන්නේ අපේ ජීවිතේ හොඳම කොටස් නම් අපි වග බලා ගන්න ඕන ඒ ෆිල්ම් එක බලන්න ආස හිතෙන එකක් කරගන්න එක. ඔයා අද ජීවත් වෙන විදිහ තමයි කවදා හරි දවසක ඔයාගේ අන්තිම විනාඩි කිහිපේ ෆිල්ම් එක වෙන්නේ. ඒ ෆිල්ම් එකේ තියෙන්න ඕන දුක, පසුතැවිලම, තරහද, නැත්නම් ආදරේ, සතුට සහ අනිත් අයට උදව් කරපු ලස්සන මතකයන්ද? ඒ තීරණේ තියෙන්නේ ඔයාගේ අතේ. මොකද අන්තිමට ඉතුරු වෙන්නේ අපි රැස් කරපු දේපල් නෙමෙයි, අපි හදාගත්ත මතකයන් විතරයි. ඔයාට මොකද හිතෙන්නේ? ඔයාගේ අන්තිම මොහොතේ ඔයාට දකින්න ආසම මතකේ මොකක් වේද? පහලින් කමෙන්ට් කරන්න. මම හැම කමෙන්ට් එකක්ම කියවනවා. මේ වගේම කුතුහලයේ පිරුණු වැදගත් දේවල් සරලව දැනගන්න අමතක නොකර channel එක subscribe කරන්න. නැවත මේ වගේම topic එකකින් හම්බෙමු. එතකන් පරිස්සමින් ඉන්න.